පොඩි කාලේ ඉඳන් මට මතකයි මගේ ආච්චි කියනවා මරියා ඔයා හරිම ලස්සනයි. ඔයාට හුඟක් ඉහළට යන්න පුළුවන්. මගේ පොඩි කාලේ ප්‍රීණයක් වෙලා තිබ්බ මොඩල් කෙනෙක් වෙන එක. ඒත් මම දැනන් හිටියේ නෑ මේ කොහෙන්ද පටන් ගන්න කියලා. පෝස්ට් එකක් දැක්කා ඔන්ලයින් බියුටි පැජන්ට් එකක් ගැන. මේක හුඟක් වෙනස් දෙයක් හින්දා මම ටග් ගාලා ඒගොල්ලෝගේ වෙබ් ඇඩ්‍රස් එක ලියාගෙන ළඟම තියෙන ඉන්ටර්නෙට් කැෆේ එකකට ගිහිල්ලා ලොග් වුණා. පොඩි බයක් තිබුණාට මම මගේ ෆොටෝස් එක්ක ඔක්කොම මගේ ඩීටේල්ස් දාලා ඇප්ලයි කරා. මට මේල් එකක් ආවා මම টপ 50 සිලෙක්ට් වුණා කියලා. මට වැඩි Facebook ෆ්‍රෙන්ඩ්ස්ලා හිටියේ නෑ. හැමෝම වෝට් කරන්න පටන් ගත්තා. ඉතින් මම කරේ දන්නේ නැති Facebook ෆ්‍රෙන්ඩ්ස්ලාට පර්සනල් මේල් එකක් දාලා කිව්වා ප්ලීස් මට වෝට් කරන්න. හැබැයි මම ඒ වගේම දැක්කා අනිත් කට්ටිය ඒගොල්ලෝගේ ෆෑන් පේජ් එකක් හදලා ඒගොල්ලෝගේ කැම්පේන් එක පටන් ගත්තා වෝටින්ග්ස් ගන්න. මම টপ 25 සිලෙක්ට් වුණා. මම ඒක ගැන හුඟක් සතුටු වුණා. මේකේ ලොකු පබ්ලිසිටි එකක් තිබ්බා. මම ජිම් එකට ගියාම කට්ටිය මාව රෙකග්නයිස් කරා. මම හිතන ඒගොල්ලෝ මට වෝට් කරලා ඇති කියලා. පැයෙන් පැයට මගේ රෑන්ක් එක වෙනස් වෙන්න ගත්තා. ඉතින් මම දවසම Facebook එකේමයි හිටියේ. මේ කම්පිටිෂන් එක ගොඩක් ෆේමස් වුණා. සෙලිබ්‍රිටිස්ලා ගොඩක් ඒගොල්ලෝගේ Facebook ස්ටේටස් වල මේක ගැන කතා කරලා තිබ්බා. ඔන්ලයින් බ්ලොග්ස් වල මේක ගැන කතා කරලා තිබ්බා. මම ආසම টপ 12 රවුන්ඩ් එකට අපිට ගොඩක් වර්ක්ෂොප්ස් තිබ්බා, වීඩියෝ ෂූට්ස් තිබ්බා, ෆොටෝ ෂූට්ස් තිබ්බා. මම එදා තමයි ඔක්කොම කන්ටෙස්ටන්ට්ස්ලාව දැක්කේ. මේ රවුන්ඩ් එකේ තමයි මම දැනගත්තේ කවුද අපේ ජජස්ලා කියලා. එතකොට තමයි මම දැනගත්තේ මං ආස ඇක්ටර් කෙනෙක් විවේක් ඔබරොයි අපේ ජජ් කෙනෙක් කියලා. And I'm very happy to be a part of the judging panel of this revolutionary online beauty pageant. All the very best to the contestants of Seri Miss Sri Lanka Online 2012. ෆයිනල් එක හුඟක් හොඳට තිබ්බා. මට හිතුණා මගේ අම්මා මාත් එක්ක හිටියනම් හොඳයි කියලා. හැබැයි තිබ්බ හොඳම දේ අපේ අම්මට පුළුවන්කම තිබ්බා රෂියාව වල ඉඳන් ලයිව් ඔන්ලයින් මේක බලන්න. Cause I could find heaven tonight. And I've been waiting all of my life for an angel to take me high. You smile, your eyes bring me මට හිතා ගන්න බෑ මම දින්නා කියලා. මගේ ඇස් දෙකට හුඟක් කඳුළු ආවා. ඒ වගේ මට හුඟක් සතුටුයි. for tonight, for this day, for this life. I will remind you how you are a shooting star in my arms, and I'll define you, girl. That's perfection, that's perfected. I want something that's real.